මාවල් ලෝකය දැන් සෑහෙන්න කලබලකින් තියෙන්නේ මට දවස් කීපයකට කාලින් මාවල්ලා ආලුක්ම ට්‍රේඩක රිලිස් කර ට්‍රේලක හින්දා මුල් ලෝකෙම දැ හොල්මං වෙලා ඉන්න ඇමෝම් බලාගෙන හිටියේ ඇවිජස් එන්ගේමිකෙන් පස්ස අපි කැප්ටන් ඇමරිකා ඒ කියන්නේ සිව් රෝජස්ට මොකදුනේ කියලා අවසානයේදී එයා ආයෙත් එෙනවා හැබැ එයා මේ පාර එන්නේ තනියම නෙමේ එයාගේ අත්තේ පුංචි බබෙක් ඉන්නවා ඇත්තරම කවුල් මේ බා ඇ රොබට් ඩවනි ජූනිය ආයෙත් ඇවිත් මේ සටනට මැදිහත් වෙන්නේ අද මම මේ වීඩියකින් ඔයාලට කියන්නේ මේ ආලු ෆිල්ම් එකේ තියෙන පට්නම රහස්ටිකක් ගැනයි මුලින් අපි කතා කරන්න ඕනේ රොබට් ඩවනි ජූනියර් ගැන. අපි හැමෝම අවුරුදු 10ක් තිස්සේ එයාව දැක්කේ අපේ හීරෝ අයන් මෑන් විදියට. හැබැයි මේ පාර එයා එන්නේ මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් දරුණුම විලන් කෙනෙක් විදියට. ඒ කියන්නේ ඩොක්ටර් ඩූම් විදියට. මාවල් මේ චරිතය කරන්න රොබර්ට් රුපියල් බිලියන ගණනාවක් ගෙවනවා. ඒ විතරක් නෙමෙයි මේ ෆිල්ම් එක කරන්න රූසෝ බ්‍රදර්ස් ආයෙත් ඇවිත් ඉන්නවා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් ඉන්ෆිනිටි වෝ සහ එන්ඩ් ගේම් වලටත් වඩා ලොකුම සටනක් වෙනවා කියන එකයි. ඒගොල්ලෝ මේ පාර පාවිච්චි කරන්නේ අලුත්ම තාක්ෂණයක්. ඒ නිසා මේකේ විෂුවල්ස් පට්ටම ක්වොලිටියට තියෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. දැන් අපි අර හැමෝම කතා කරන ප්‍රධානම දේ ගැන කතා කරමු. අලුත්ම ට්‍රේලර් එකේ පෙන්නනවා ස්ටීව් රෝජර්ස් හරිම සාමකාමීව ඉන්න විදිහ. එයා දැන් අතීතේ පදිංචි වෙලා ඉන්නේ. හැබැයි එයා බබෙක් වඩාගෙන ඉන්න දර්ශනය දැක්කම හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි කවුද මේ බබා කියන එක. ඉතින් මේකේ පළවෙනි තියරි එක තමයි මේ ඉන්නේ ස්ටීව්ගේ සහ පෙගී කාටගේ පුතා. ඒ කියන්නේ ස්ටීව් අතීතෙට ගිහින් එයාගෙම පවුලක් හදාගෙන. හැබැයි මෙතනයි ලොකුම අවුල තියෙන්නේ. ස්ටීව් අතීතය වෙනස් කරපු හින්දා දැන් ලෝක දෙක එකිනෙක ගැටෙන්න හදනවා. ඩොක්ටර් ඩූම් එන්නේ මේ විනාශය නතර කරන්න කියලයි එයා කියන්නේ. හැබැයි ඩූම්ට ඕනේ ඇත්තටම ස්ටීව්ගේ මේ පුංචි බබාව පැහැරගන්න. මොකද මේ බබාට පුළුවන්ලු මුළු විශ්වයම පාලනය කරන්න. ඉතින් හිතලා බලන්න ස්ටීව් තමන්ගේ දරුවෝ බේරගන්න කොච්චර ලොකු සටනක් කරයිද කියලා. මේක තමයි මේ ෆිල්ම් එකේ තියෙන පට්ටම කොටස. ඊළඟට අපි කතා කරන්න ඕනේ තෝර් ගැන. ක්‍රිස් හෙම්ස්වර්ත් ආයෙත් මේකට එනවා. හැබැයි එයා දැන් ඉන්නේ මහා බයකින්. එයා දන්නවා ඩොක්ටර් ඩූම් කියන්නේ තනියම පරාද කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා. තෝර් තමන්ගේ පරණ යාළුවෝ හැමෝම එකතු කරගෙන මේ මහා සටනට ලෑස්ති වෙනවා. හැබැයි සුපිරිම ආරංචිය තමයි අපේ ලෝකී ආයෙත් එන්නේ ඉඳ තියෙනවා කියන එක. ලෝකී තමයි දැන් මේ කාලය එහෙම නැත්නම් ටයිම් ලයින් පාලනය කරන්නේ. ඩොක්ටර් ඩූම් කාලයත් එක්ක සෙල්ලම් කරද්දී අපේ ලෝකෙට නිකන් ඉන්න බෑනේ. ඒ නිසා තෝර් සහ ලෝකී ආයෙත් එකතු වෙලා ඩූම්ට විරුද්ධව සටන් කරනවා බලන්න අපි හැමෝම සෑහෙන ආසාවෙන් ඉන්නේ. මේ ෆිල්ම් එකේ තවත් විශේෂම දෙයක් තමයි මේකේ ඇවෙන්ජර්ස්ලා 60කට වඩා දකින්න ලැබෙනවා කියන එක. ස්පයිඩර්මෑන් එහෙම නැත්නම් ටොම් හොලෑන්ඩ් මේක මාරම අමාරුවේ. මොකද එයා ටොයින පණ වගේ ආදරේ. තමන්ගේ ගුරුතුමා වගේ හිටපු කෙනාගේ මූණ තියෙන සප්රෙක් එක්ක පීඩ කොහොම සටන් කරයිද? ඒ වගේම ෆැන්ටස්ටික් ෆෝර් කණ්ඩායමත් මේකට එනවා. ඔවුන් තමයි ඩූම්ගේ පරණම හතුරු සෙට් එක. රීඩ් රිචඩ්ස් සහ ඩූම් අතර තියෙන ඒ පරණ වයර් මේ ෆිල්ම් එකෙන් පට්ටටම පෙන්නයි. ඒ විතරක් නෙමේ එක්ස්මෙන්ලා සහ සෙන්ටිනස්ලා රොබෝවරුත් මේ සටනට මැදිහත් වෙනවා කියලා දැන් ආරංචියක් ලැබෙනවා. අපි දැන් බලමු ඇයි මේ ඩොක්ටර් ඩූම් මෙච්චර දරුණු කියලා. සමහරු කියනවා මේ ඉන්නේ වෙන ලෝකයක හිටපු ටෝනි ස්ටාර්ක් කෙනෙක් කියලා. එයාගේ ලෝකය විනාශ වුණාට පස්සේ එයා හිතනවා මුළු ලෝකෙම පාලනය කරන්න ඕනේ එයා විතරයි කියලා. එයාට ඕනේ මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම එයාගේ අතට ගන්න. එයා ස්ටීව් රොජර්ස් හොයාගෙන එන්නේ ස්ටීව් කරපු වැරද්දක් නිසා මුළු ලෝකයම අනතුරේ වැටලා තියෙන නිසායි. ඩූම් හිතන්නේ එයා කරන්නේ හරි දේ කියලා. ඒකයි මේ හැමෝටම වඩා භයානක වෙන්නේ. මේ ෆිල්ම් එක කොහොම ඉවර වෙයිද? පට්ටම තියරි එක තමයි මේකේදී අපේ ඇවෙන්ජර්ස්ලාට පරාද වෙන්න වෙනවා කියන එක. ඩොක්ටර් ඩූම් මුළු ලෝකෙම විනාශ කරලා එයාට ඕන විදිහට අලුත් ලෝකයක් හදනවා. ඒක තමයි බැටල් වර්ල්ඩ් කියන්නේ. මේ ලෝකේ රජුරෝ වෙන්නේ ඩූම්. හැම හීරෝ කෙනෙක්වම එයාට යටත් වෙලා ඉන්න වෙනවා. මේක තමයි ඊළඟට එන ඇවෙන්ජර්ස් සීක්‍රට් වෝර්ස් වලට පාර කපන්නේ. ඒ කියන්නේ මේ මහා සටන ඉවර වෙන්න තව අවුරුදු ගණනාවක් කියයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ස්ටීව් රෝජර්ස් තමන්ගේ දරුවව බේරගන්න ඩොක්ටර් ඩූම් එක කරන මේ සටන දකින්න ඔයාලා ලෑස්තිද? රොබර්ට් ඩෝනි ජූනියර් දුෂ්ටෙක් විදියට එන එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න. මම දන්නවා ඔයාලා හැමෝම මේකට මාරම ආසාවෙන් ඉන්නේ කියලා. මේ වගේ තවත් පට්ටම බ්‍රේක්ඩවුන් වීඩියෝස් බලන්න ඕනේ නම් අපේ M4U පවුලට එකතු වෙන්න. channel එක subscribe කරලා සෙක් වෙන්න. එහෙනම් තවත් අලුත්ම තොරතුරු ලැබුණ ගමන් මම ඔයාලා හමු වෙන්න ඉන්නම්. මම M4U